සම්පත් දැන් මේ මට වෙලාවකට හිතෙනවා මේක හරි විහිළුවක් වෙලා කියලා. මොකද දන්නවද මේ දැන් නිලධාරීන් දූෂිත නිලධාරීන් මේ දේශපාලඥයින් අත්අඩංගුවට ගන්න නැති වෙනකොට විපක්ෂයේ අය මාධ්‍ය සාකච්ඡාත් පවත්වමින් සඳහන් කරා කෝ දැන් ඕගොල්ලෝ බලයට එන්න කලින් කිව්වේ දැන් මේ සියලුම දෙනාම අත්අඩංගුවට අරගන්නවා මේ අයව නීතිය ඉදිරියට රැගෙන එනවා මෙහෙමනේ කිව්වේ දැන් ඕගොල්ලෝ කරන්නේ නැහනේ කියලා. හැබැයි දැන් කරන්න පටන් ගන්නකොට ඒකටත් කියනවා දැන් මේ රාජ්‍ය සේවය අඩපණ කරන්න හදන්නේ මේක තනිකර මේ මිනිස්සුන්ව මේ දැන් මේ කොටු කරන්න හදන්නේ තමන් කැලෑ නීතිය රජ කරවන්න හදනවා රට ඇතුලේ එහෙම කියලා. පසුගිය දවසක පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා ලොකු දෝෂමුරයක් දැම්මා ආණ්ඩුවට. අපි බලමු ඒක මොකද්ද කියලා. මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ප්‍රධාන ආයතන 3ක ප්‍රධානීන් මේ වන විට වැඩතහනම් වී එහෙම නැත්නම් බන්ධනාගාරගත වී ඉන්නවා. අපි දන්නවා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා මේ වෙනකොට පසුගිය දවස්වල රක්ෂිත බන්ධනාගාරගත වෙලා ඉඳලා මේ වන විට වැඩතහනම් වී ඉන්නේ. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස්වරයා මේ වන විට වැඩතහනම් වෙලා බන්ධනාගාරගත වෙලා ඉන්නවා. ඒ වගේම ආගමන විගණන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියත් මේ ආකාරයෙන්ම බන්ධනාගාරගත වෙලා ඉන්නවා. මේක මේ රටකට කිසිසේත්ම සුදුසු තත්වයක් නෙවෙයි. මෙවැනි තත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් ඇත්තටම මං හිතන්නේ මේ රජය ඉතා දැඩිව වග කියන්න ඕනේ. මොකද මෙවැනි තත්වයක් තුල රටක ආරක්ෂාව පිළිබඳ තියෙන කිසියම් විදේශ ආයෝජකයෙකුට එහෙම නැත්නම් දේශීය ආයෝජකයෙකුට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් තියෙන විශ්වාසනීයත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන තත්වයකට මේ රට පත් කරමින් යනවා. ඒ වගේම මේ රජයේ ජ්‍යෙෂ්ඨ රජයේ සේවකීන් අවමානයට සැහැල්ලුවට ලක් කරමින් ඔවුන්ව සිරගත කරමින් මේ ආකාරයෙන් මේ කටයුතු කිරීම තුළ අපි දකිනවා මේ තියෙන ක්‍රමවේදයේ බිඳ දැමීමකට උත්සාහ දැරීමක් කරනවා. අපිට හිතෙනවා මේ ජනතා විමුක්ති පෙරමුණ රජය බලයට පැමිණිදා ඉඳලා ඔවුන්ගේ മന്ത്രിවරු දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ අපි මේ හම්බ වෙච්ච බලය අතාරින්නේ නැහැ කියන කාරණය. මේ රාජ්‍ය ආරක්ෂක පද්ධතිය බිඳවට්ටලා රාජ්‍ය ආරක්ෂක පද්ධතිය බිමට සමතලා කළා දාලා රජයේ සේවය අකර්මණ්‍ය කළා ජනතා විමුක්ති පෙරමුණ මේ උත්සාහ දරන්නේ අර උතුරු කොරියාව වගේ තත්ත්වයක් මේ රටෙහි ඇති කළා තමන්ගේ කාඩර්වරුන් හරහා රට පාලනය කරන තත්ත්වයකට මේ රට ගෙනියන්න දරන උත්සාහයක් කියන කාරණය ගැන අපිට බොහොම සාධාරණ සැකයක් මතුවෙලා තියෙනවා. සම්පත් ඉතින් මේවට කොහෙන්ද සම්පත් hina වෙන්න ඕන? අනේ මන් දන්නේ නැහැ. අර ස්ක්‍රීන් එකේ කොටු කොටු දැම්මනම් ඕක හරියටම hina වෙන්න පෙන්නන්න පුළුවන් අපිට.